මෙන්න දැන් ලැබුණු පුවතක්. ඒ ආරක්ෂාව තර කරලා තියෙන සාමාන්‍ය ජනතාවට එහෙම තර්ජනයක් තිබිලා නැහැ. ඉතින් ඒකින්ද අපි නිදහසේ යනවා. ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ලොකු වැඩපිළිවෙලක් ආණ්ඩුව කරගෙන යනවා. එතකොට ඒක පොලිසියට නිදහස දීලා ඒ පරේෂණ දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ අතරතුර අපි දැක්ක දෙයක් තමයි පාතාලයට සම්බන්ධ කණ්ඩායම් විවිධ අතර ඒගොල්ලෝ අතර ගැටුම්. කාලයක් අපි දැක්ක අර නිදිනිදා වගේ සිද්ධ වෙනවා. ඒක දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් අද ඒ වගේ අභාග්‍ය සම්පන්න සිද්ධියක් වෙලා තියෙනවා. මම හිතනවා මේ පිළිබඳ පොලිසිය ගත්ත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් ගනී. මේ ආරක්ෂාව තර කරලා තියෙන සාමාන්‍ය ජනතාවට එහෙම තර්ජනයක් තිබිලා නැහැ. ඉතින් ඒකින්ද අපි නිදහසේ යනවා. මේ වගේ පුද්ගලයෙක්ට ප්‍රාදේශ සභාවක සභාපති කෙනෙක් කරපු කෙනෙක් විපක්ෂයේ ගැන මොකද හිතන්නේ මේ විපක්ෂයෙන් මේ පත් කරපු ප්‍රාදේශ සභාව සභාපතිවරයෙක්නේ. ඒක ගැන විපක්ෂය වුණත් පක්ෂය වුණත් මිනිස්සෙක් ඝාතනය වෙලා තියෙන එක සුදුසු දෙයක් නෙමෙයි. මේ මිනිස්සෙක් ඝාතනයක් වෙච්ච එක පිළිබඳ ඒ ප්‍රදේශයේ පොලිසිය සහ ඒ ප්‍රදේශයේ පර්යේෂණ කණ්ඩායම ඉක්මනින් ක්‍රියාත්මක යුතුයි කියන එක තමයි අපේ මතය. තවත් පුවත් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.